හොරු ඇල්ලුවද කියලා අහනවා. නතර පොඩ පරිසෙන් කියමු. අපි හැංගීමුත්තම් කරන්න නෙමෙයි ආණ්ඩුව ඉල්ලුවේ හොඳේ. විමර්ශනය කරන්න ඕන, නඩු පවරන්න ඕන. මම එක සහතිකයක් දෙන්නම්. අනිවාර්යයෙන්ම සියලු විමර්ශන ටික සිද්ධ වෙනවා. මේ වන විට ක්‍රිෂ් නඩුව පවර්ලා තියෙනවා නාමල් රාජපක්ෂට විරුද්ධව. 2015ට කලින් වෙච්ච ඒවා. දේශියාචිතයි යෝෂිතරයි නඩුව පවර්ලා තියෙනවා. කෙහෙලිය රඹුක්කල්ලගේ නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් කරන්න ඕනයි කියලා නීතිපතිවරයා දැන් ඉල්ලීමක් කළා තියෙනවා. ඒකත් එනවා. එකෙන් එක එනවා. ඔය කේන්ද්‍රී ගාන්නේ කන් කේන්ද්‍රී ගාන්නේ ඒගොල්ලන්ට තේරෙනවා. දැන් ඒගොල්ලන්ට ගොක්කොල පේන්න පටන් අරන් හීනේ. දේශපාලනිකව. සුදු කොඩි පේන්න පටන් අරන්. අන්න ඒකයි ඔය කේන්ද්‍රීය. විමර්ශන ඔක්කොම හොඳින් යනවා කියලා විතරක් කියන්නම්. ඊට වඩා හොඳට යන විමර්ශනේ පාස්කු විමර්ශනය කියලාත් කියන්නම්. පාස්කුව හොඳට යනවා හොඳේ. වැඩි කල් යන්නේ පිල්ලයන්ව ගත්තා. මෙච්චර කල් ගත්තේ නෑනේ. එයාව ගත්තේ අර ඝාතනයේ විතර සඳහා විතරක්ම නෙමෙයි. එයා කරපුවා තව තියෙනවා. ඉතින් එයා ගත්තා මෙයාට වඩා කලබල පිල්ලයන්ගේ වයිෆ්ට වඩා කලබල වෙනවනේ ගම්මන් පිළ. අඬනවනේ. අර ටෙලිනාට්‍යය තියෙන චංචලාට ගහනකොට අහවලා අඬනවා. එහෙම කේසයක් වෙන්නේ. හැබැයි පට්ට දේශ ප්‍රේමියා. එහෙම කිව්වේ. දැන් රනිල් වික්‍රමසිංහ මොකද කරේ? කෝල් එකක් දාලා කතා කරන්න ඕනේ කිව්ව පිල්ලයන්ට. මොකද්ද හදිසිය? අපි කව බෑ දෙන්නේ නෑ රාජකාරියට බලපෑම් කරන්න දෙන්න බෑ. ගම්මන් පිළ විතරක් නීතිඥයන්ට මුණ ගැහෙන්න පුළුවන් නේ. එයා පෙනී හිටියා මම පිල්ලයන්ගේ නීතිඥයා කියලා ගිහිල්ලා කතා කරා. ගිහිල්ලා කතා කරලා ඇවිල්ලා කියනවා නේ පිල්ලයන් පාස්කු වෙන මොකුත් දන්නේ නැහැ කියලා මාධ්‍ය ප්‍රකාශයක් තියෙනවා. දැන් මමත් නීතිඥවරයෙක් වේදිකාවේ අනුෂ ගුණසේකර සත් නීතිඥවරයෙක්. දක්ෂම මොරටුවේ ඉන්න. අපි කවුරුත් සේවාදායකයට කතා කරලා ඉවර වෙලා මාධ්‍ය සාකච්ඡා තියන්නේ නැහැ හොඳේ. එයා කියනවා පිල්ලයන් අඬනවලු කම්පා වෙලා යට මෙහෙම වුණා අරේ මේ කියලා. මමත් අඬනවා ගම්මන් පිළ මගේ ලෝයර් නම්. ඇයි අපන් නඩු කතා කරන්නේ නැති එකට නඩුව බාර දීලා හිරියන්න වෙනවනේ. ඒකයි පිල්ලයන් අඬන්නේ. ඒක ගම්මන් පිළ නීතිඥයා වෙච්ච දේ යව අඬන්නේ. වෙන හේතුවක් නැහැ. මාත් අඬනවා. ඇඬෙනවා. ඔන්න ඔබලාට පේනවා අපි දැල පොඩ පොඩ ගොඩට අදිනකොට පුද්ගලයෝ කලබල වෙන ආකාරය.